හයි යාළුවනේ අද බලන විනාඩි 3කින් මෙයාගේ ලස්සන ලයිව් වෝල්පේපර් එකක් ඔයගලගේ ස්මාර්ට් ෆෝන් එකට දාගන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වැඩේට අපිට මුලින්ම ඕන කරනවා TikTok app එක. ඉතින් ඔයගලන් ගාව TikTok app එක නැත්නම් Play Store එකට ගිහිල්ලා TikTok කියලා search කරලා TikTok app එක download කරගන්න. ඔන්න මම දැන් TikTok එක type කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ TikTok app එක download කරද්දී TikTok Lite කියලා app එකක් තියෙනවා. ඒක download කරගන්න එපා. මේ තියෙන TikTok Lite app එක. ඒක download කරගන්න එපා. TikTok app එකම download කරගන්න. ඉතින් මම දැන්ටමත් download කරලා තියෙන හින්දා මම app එක open කරගන්නවා. app එක open වුණාන් පස්සේ ඔයගොල්ලෝ search bar එකට ගිහිල්ලා live wallpapers කියලා search කරගන්න. ඔන්න දැන් search bar එක ගිහුවා. දැන් මම live wallpaper කියලා search කරගන්නවා. ඊට පස්සේ මම ඒක search කරනවා. එතකොට අපිට මේ වගේ ගොඩක් live wallpapers එනවා. ලස්සන live wallpapers තියෙනවා මේකේ. ඉතින් මට හිතෙනවා මේ උඩම තියෙන පළවෙනි එක හොඳයි කියලා. ඉතින් මම ඒක select කරගන්නවා. ඒක සිලෙක්ට් කරාන් පස්සේ මෙන්න මේ එහා පැත්තේ arrow එකක් එක්ක තියෙනවා share කියලා බටන් එක. ඒක ක්ලික් කරලා යට එක ස්ලයිඩ් කරාන් පස්සේ තියෙනවා set as wallpaper කියලා. ඒක ක්ලික් කරාන් පස්සේ මෙහෙම app එකක් install කරන්න කියලා එනවා. ඒකින්ද ඒක install කරගන්න ඕනේ. ඉතින් මේ app එක ඉතාල ගොඩක් පොඩි app එකක් MB එකක්වත් නැහැ. KB 190 ගානක් තියෙන්නේ. ඒ app එක download කරගන්න. මේකේම download වුණාන් පස්සේ ඒක open කරගන්න එපා. back යන්න. back ගිහිල්ලා TikTok app එක open කරගන්න. ඊට පස්සේ කලින් වගේම arrow එක ඔබලා arrow එක කියන්නේ share button එක ඔබලා කලින් වගේම set as wallpaper කියන එක ඔබන්න. ආයෙත් set as wallpaper කියලා රතු පාට එක ඔබන්න. ඊට පස්සේ පළවෙනිටම තියෙන live wallpaper preview කියන එක ඔබන්න. I set as home wallpaper කියන එක ගියන් පස්සේ අපිට පේනවා මෙන්න මේ වගේ ලස්සනට wallpaper එක අපේ home screen එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන් අලුතෙන් දෙයක් දැනගත්තා නම් channel එක subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාලා යන්න අමතක කරන්න එපා.